මෙන්න අවමිරිස් කිලෝ එකක් ඩොලර් 16යි 95යි. අවමිරිස් කිලෝ එකක්. ඉතින් අවමිරිස්. ඒ කවුද ඔයාගේ හස්බන්ඩ් අර ඉන්නේ? හස්බන්ඩ් ලක්මාල් වගේ මට නාවට දැකලා හුරුයි. ලක්මාල්ද මන්ද ඉන්නේ. අම්මර ඔයකෝ ලකා මොකද කරන්නේ? අත උඩු පළදාව නෙලනවා. පළදාව නෙලනවනේ. හිටවල මහන්සියදීනේ. ටික්ටොක් නාලක මාමා. මේ මං කියන්නේ ලංකාවෙත් මේ වගේ දේවල් කරන්න. අම්මට දෙන්න අයිඩියා එක. ඔයානම් ටික්ටොක් නා ස්ට්‍රෝබෙරි තියෙනවා, ඇපල් තියෙනවා. ලංකාවේ දාන්න පුළුවන් ගස් ලැබු ඈ. ඔව්. ඔය ලංකාවේ ඇපල් ස්ට්‍රෝබෙරි මේ ස්ට්‍රෝබෙරි නම් තියෙනවා ගොඩක් ඔය නුවරඑළිය පැත්තට එන්න. මම ඇපල් පියාස් නැති වුණාට තව කොච්චර දේවල් දාන්න තියෙනවද? ලංකාවේ තියෙනවද කොච්චර පළතුරු තියෙනවද? ඔව් පේර, අලි පේර, රම්බුටාන් ඈ අන්නාසි ඈ කොච්චර තියෙනවද ලංකාවේ පළතුරු? ඒකෙන් මිනිස්සු කොහොමද මහන්සියෙන් වගා කරගත්තාම අතරමැදි වෙලා අරන් ගිහිල්ලා ඊට පස්සේ අර සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට ලොකු ගණන් දීලා තමයි ඒවා ගන්න වෙන්නේ. මේ වගේ ෆාම් එකක් ලොකු ෆාම් කියන්නේ අක්කර 4ක වගේ තිබ්බනම් අක්කර 4ක වගේ මේ වගේ ගොවිතැන් කරලා ඒක මිනිස්සුන්ට ඒක විවෘත කරා නම් ඒ කාලේ වෙනකොට ඇවිල්ලා තමුන්ට ඕන කරන ප්‍රමාණය කඩාගෙන යන්න කෙවල යන්න කියන්නේ සාමාන්‍ය අපි එළින් ගන්නකොට කිලෝ එකක් සාමාන්‍ය ඩොලර් රුපියල් 500ක් වුණා කියමුකෝ. ෆාම් එකට ආපුවම ඩොලර් රුපියල් 150 200කට අරන් යන්න පුළුවන්. අලුත් එළවලු අලුත් මේ මාළු මිරිස් අලුත් අවු මිරිස් එළවලුත් දාන්න පුළුවන්. වම්බටු රාබු ලංකාවේ කොච්චර දේවල් තියෙනවද දාන්න. මේවා තමයි කරන්න ඕන. මිනිස්සුන්ට කන්න බොන්න බෙස් බඩු දෙන්න මිනිස්සු එතකොට ඒක ව්‍යාපාරයක් නැද්ද? තමන්ට ඕන විදිහට කඩාගෙන ගෙවල යන්න පුළුවන්. ගෙවල යන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රෙස් එළවලු මිනිස්සුන්ට කන්න පුළුවන්. ප්‍රෙස් අවුමිරිස් ටිකක් ප්‍රෙස් එළවලු ටිකක්. ඔහොම කියන්නේ මේ වගේ දේවල් ලංකාවේ කරොත් ඇත්තටම ලොකු දෙයක් ඒක. නැතුව අක්කර ගානක දාන්න ඕන මේක. සමහර විට අපේ මිනිස්සු කනවා. ඔයද අතරමැදිව හම්බ කරගන්නෙත් නැහැ. ඒක කෙලින්ම මිනිස්සුන්ට ඕන විදිහට එළවලු ටික කඩාගත්තා. අවුමිරිස් ටික කඩාගත්තා. නැතුව තමන්ගේ කඩාගෙන යන්න කියලා මේ වගේ දේවල් කරන්න ඕන. මේවා තමයි ව්‍යාපෘති. අනිවාර්යෙන්ම රටක් දියුණු වෙන්න. තමන්ට ඕන විදිහට කඩාගෙන කරගෙන කාලා බීලා යන්න පුළුවන්. මෙහෙමයි ඇතුල් වෙන්නත් ඕන නම් ඩොලර් ලංකාවේ මුදල් රුපියල් 200ක් ගන්නවා කණේවට. 200. අවුලක් නැහනේ. 200ක්. කණේවට 200ක් ගන්න. එළවලු ටික අරන් ඔක්කොම ප්‍රෙස් හම්බ වෙනවද ගානත් අරුවට අතරමැදියුනේ. තමන්ට කැමති විදිහට කඩාගෙන ලස්සනට අරන් යනවා. අරන් යන්න පුළුවන්. හරි. ඒක ඇත්ත එහෙනම් ලක්මාල් ඔයා කියන කතාව ඇත්ත. අපි මේක අනිවාර්යෙන් මේ වීඩියෝ එක හැමෝම දකින්න මේක. හැමෝම දකින්න මේක මම එහෙනම් Facebook එකට දානවා ෂෙයා කරන්න හැමෝම ලක්මාල්ගේ අදහස. ජය වේවා.